ඉතින් කොහොමද හැම දෙනාටම සුබම සුබ නොවැම්බර් මාසයක් වේවා. ඉතින් ඔන්න මං අද උදෙන්ම නැගිට්ටේ අපේ ජීවිතේ අපේ හීනයක් සැබෑ කරගන්න දවස අද. ඉතින් දඩිබිඩියේ සොයා මීට් හදලා පරිප්පු තෙලට දාලා උයලා අපි ඉක්මනට කෑම කාලා මේ ලෑස්ති වෙන්නේ අපේ හීන හැබෑ කරගන්න යන්න. අවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵලය තමයි අද අපිට මේ ලැබෙන්නේ. ඇත්තටම ලොකු සතුටක්. මේ හීනේ අපි දෙන්නට ඉස්සරින්දම්ම තිබුණු හීනයක්. අපිට නම් ඒ හීනේ ගොඩාක් ලොකුයි. මොකද අපි පුංචි පවුලක්නේ. ඉතින් ඒ හීනේ යථාර්ථයක් වන දවසට ආපුහාම ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් කෑම කාලා එහෙම අපි මේ යන සුබ ගමනට යන්න කලින් බුදුරජාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන අපි මේ ගමන යන්න සූදානම් වුණේ. එන්නකො මගෙත් එක්ක ඔයාලත් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. අපි අද ගෙන අමුත්තක් කවුද බලන්න. අපිට මේ ලැබුණු ජීවිත කාලය තුළ අපිට ගොඩාක් අභියෝග කම්කටොළු රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ජය ගන්න අවස්ථාවකොත් අපිට අපේ ජීවිතේ ලැබෙනවා. බාධක මැද ගන්න ජීවිතේ තමයි හරිම ලස්සන. ගඟක් වුණත් බාධක මැදින් ගලද්දි ලස්සනයි. ඒ වගේමයි අපේ ජීවිතේ. ඉතින් ජීවිතේට එන බාධාවන් අපේ ජීවිතේට අභියෝගයක් කරගෙන හැම දේම ජය ගන්න දවසට ඇත්තටම දැනෙන සතුට අප්‍රමාණයි. ඉතින් මේ ලෑස්ති වෙලා හැම දැන් යන්න හදන්නේ අපේ ලස්සන ගමන. මාව සබස්ක්‍රයිබ් කරලා නැති ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න අපි අපේ ගමන ආරම්භ කළා. අපි 3 දෙනා තමයි ඉතින් මේ ගමන යන්නේ. අපි ඉතින් ඕනම සුබ ගමනකට යනකොට මිනුවන්ගොඩ තියෙන අඹ ගහවත් පන්සලට පඳුරක් දාලා තමයි යන්නේ. මම හිතනවා මගේ යාළුවෝ එහෙම වෙන්න ඇති කියලා. මේ වගේ තවත් ගොඩාක් අනුහස් තියෙන තැන් තියෙනවනේ. ඉතින් අපි පඳුරු දාලා වැඳලා එහෙම මේ ආවේ අපිට අවශ්‍ය මුදල් ටික බැංකුවෙන් ගන්න. මම නම් ඉතින් ඇතුළට ගියේ නෑ. සුදු තමයි ගියේ. මම එතකන් එළියට වෙලා එයා එනකන් මමයි සුදු පුතයි බලාගෙන හිටියා. ඉතින් ඔයාලට මට අලුතෙන් දෙයක් පෙන්නන්න තියෙනවා යාළුවනේ. ඔයාලා දැකලා තියෙනවද අලුත් 2011? ඇත්තටම කිව්වොත් මම අද තමයි දැක්කේ. ඉතින් මට සුදු පෙන්නද හිතාගන්න බැරි වුණා මේ ලංකාවේ කොලයක්ද කියලා. ඒක ටිකක් රට කොලයක් වගේ නේද යාළුවනේ. ඉතින් ඔන්න ආවා අපි අපේ හීනේ හැබෑ කරගන්න. ඉතින් අපි මේ ගන්න යන්නේ වීල් එකක් අලුතින්ම නෙවෙයි. පාවිච්චි කරපු එකක් තමයි යාළුවනේ ගන්න හදන්නේ. ඉතින් අවුරුදු ගාණක් ටික එකතු කරලා තමයි අපි මෙයාව අපේම කරගත්තේ. ඉතින් මට ඇත්තට මේ ගැන ගොඩාක් සතුටුයි. ඇත්තටම මට ගොඩක්ම සතුටුයි කියන්න වචන නෑ. මොකද මේක අපේ අවුරුදු ගානක මහන්සියක්. ඇත්තටම පුංචි හීනයක් මේක. පුංචිමත් නෙවෙයි යාළුවනේ. අපි වගේ අයට නම් මේක ලොකු හීනයක්. මොකද දැන් ගොඩක් ඉතින් වාහනයක් මිලයි. ඉතින් මුදලුත් දීලා පුංචි ෆිනෑන්ස් එකකුත් දාලා තමයි අපි අපේ හීනේ හැබෑ කරගත්තේ.
ඉතින් ඔන්න ඒ අවස්ථාවේදී මෙන්න මෙයාට පුංචි බඩගිනිත් ඇවිල්ලා. ඉතින් මෙයාවත් බලාගෙන මං එයා ෆිනෑන්ස් එක දාගෙන එනකම් මෙතනට වෙලා බලාගෙන හිටියා. අවුරුදු ගානක හීනේ මේ වගේ සැබෑ වෙද්දී ගොඩක් සතුටුයි. ඉතින් සේරම වැඩ ඉවර වෙලා අපි ඔන්න එයාව අපේ ගෙදර එක්කන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න අපි එයාව අපේම කරගෙන අපේ ගෙදර අරන් යන අවස්ථාව. ඉතින් ඔන්න අනේ ඇත්තටම ගොඩක් සතුටුයි. ඔය එන්නේ අපේ සිහින කුමල්. එහෙනම් ඉතින් ගෙදර ගිහිල්ලා හමු වෙමු. ඔන්න ඉතින් එයා අපේ ගෙදරට එන මුල්ම අවස්ථාව අපි එනකට ටිකක් රෑ වුණා. චුට්ටක් දුරින් තමයි අපි මෙයාව අරන් ආවේ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. හැමදෙනාටම ආදරේ.